නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මස්සකාමානව සත්තා කම්මයෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කම්මං සත්තේ විභාජති යදිදං හීන පනීතතායාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ විශේෂ මාතෘකාවක් යටතේ වන දේශනාවක් වේ. ඒ මාතෘකාව මේ විදිහට ගන්න පුළුවන්: කර්මය, කර්ම ඵලය සහ කර්ම සැකසෙන්නේ කෙසේද කියන මාතෘකාව. මෙන්න මේ මාතෘකාව යටතේ වෙලාවට අනුව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. කර්මයයි ක්‍රියාවයි කියන දෙක ඉස්සෙල්ලා අපි වෙන් කරගන්න ඕන. දැන් බුදුදහමට අනුව හැම ක්‍රියාවක්ම විපාකදායි කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කර්මය කියන එක ක්‍රියාවක් විදියට හැඳින්වුවත් ධර්මයේහි කර්මය කියන එක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ, ඒ වචනේ පාවිච්චි කරන්නේ විපාකයක් එක්ක. මේක මගේ කර්මය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒතර කර්මය කියලා ගොඩක් වෙලාවට කියන්නේ ක්‍රියාවට නෙවෙයි විපාකයට. හැබැයි කර්මය, කර්ම විපාකය කියන වචන දෙකම පාවිච්චි කරනකොට කර්මය කියන්නේ ක්‍රියාවට, විපාකය කියලා කියන්නේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලයට කියන එක අපි තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් ක්‍රියාවක් විපාකදායි කර්ම බවට පත් වෙනවද කියලා අපි බලමු. දැන් ඔන්න අපි කවුරු හරි කෙනෙක් කොහේ හරි පාරේ ඇවිදගෙන යනවා. එහෙම ඇවිදගෙන යන එක ක්‍රියාවක්. ගමන් කරනවා කියන එක ක්‍රියාවක්. ඒක කර්මයක් කියලා සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔහොම ඇවිදගෙන යනකොට අපේ කකුල් වලට පෑගිලා සත්තු මැරෙනවා. හැබැයි අපි ඒ ක්‍රියාව කරන්නේ, ඒ ක්‍රියාව කියන්නේ ගමනනේ. ඒ ගමන යන්නේ සතුන් මැරීමේ චේතනාවෙන්, අදහසින් නෙවෙයි. එතකොට එහෙම සතුන් මැරීමේ චේතනාවකින් තොරව අපි ගමනක් යනකොට ඒ ගමන තුල සතුන් මැරුණාට ඒ තුල අපට කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. විපාකදායි කර්මයක් බවට ඒකපත් වෙන්නේ නැහැ. එතන ක්‍රියාවක් තිබුණ බව ඇත්තයි. හැබැයි ඒක විපාකදායි කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි එහෙම කර්මයක් බවට පත් වෙන්නේ නැත්තේ? අර ගමන යනකොට අපිට තිබුණේ ගමන යාමේ චේතනාව මිස සතුන් මැරීමේ චේතනාව නෙවෙයි. කවුරු හරි කෙනෙක් ක්‍රියාව කරනවා, ගමන යනවා සතුන් මැරීමේම අදහසින්. අඩිය උස්සලා තිනකොට මේ අඩියෙන් එක කුඹියයි, ඊළඟ අඩියෙන් තව කුඹියයි ආදි වශයෙන් හිතා මර යනවා නම් අන්න එතන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවට ආවේනික වූ කර්මයකුත් රැස් වෙනවා. එතකොට ඒකට මුල් වෙන්නේ මොකද්ද? අර මරණ චේතනාව.
අන්නේ නිසා තමයි කියන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. චේතනාව තමයි කර්මයක් බවට පත් වෙන ප්‍රධාන සාධකය වන්නේ. එහෙම නැතුව අපි කරන හැම ක්‍රියාවක්ම කර්ම වෙන්නේ නෑ කියන එක අපි තේරුම් ගන්න. දැන් කවුරු හරි කෙනෙක් ඔළුව කහනවා. ඔළුව කහන එක ක්‍රියාවක් නේ. ඔළුව කහනවා කියලා ඒක කර්මයක් වෙන්නේ නෑ. හැබැයි ඔළුවේ ඉන්න උකුණ මරණ චේතනාවෙන් කහන්න ගත්තොත් අන්න ඒක කර්මයක් බවට පත් වෙනවා. මොකද එතන මරණ චේතනාව තුන. කහන චේතනාව තිබ්බට මරණ චේතනාව නැති නිසා කලින් එකේදී එතන කර්මයක් වෙන්නේ නැහැ. හැබැයි කහන ගමම්ම මරණ චේතනාව තිබ්බොත් ඒක කර්මයක් බවට පත් එතකොට කර්ම බවට පත් වෙන්නේ සචේතනික ක්‍රියා කියලා ඔන්න අපි තේරුම් ගන්න. සචේතනික ක්‍රියා කියන්නේ මොකද්ද? චේතනා සහිතව කරනු ලබන ක්‍රියාකාරකම්. එතකොට දැන් ඔන්න අපි කර්ම හැදෙන්නේ කොහොමද කියලා බලමු. ඔබ අපි හැමෝම මාර්ගඵල ලැබපු ආර්ය ශ්‍රාවක. එහෙම නැත්නම් රහතන් වහන්සේලා නොවේ කියලා හිතන්න. එතකොට රහත් නොවෙච්ච ඔබ අපි හැම දිනාගේම හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අවස්ථා තුනක්, ස්ටේජස් තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනට අපි කියනවා අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ හිතේ කෙලෙස් නිදාගෙන යට කිඳා බැහැලා තියෙන අවස්ථාව. පරියුට්ඨාන කියන්නේ මේ නිදාගෙන ඉන්න කිඳා බැහැලා තියෙන කෙලෙස් නැගිටලා අභ්‍යන්තරී හිත ඇතුලේ කැකෑරෙමින් හිතින් හිත හිතා ඉන්න අවස්ථාව. වීතික්කම කියන්නේ එහෙම හිතින් හිත හිතා ඉන්න එකක් පාලනය කරගන්න බැරි වුණාම ඒ හිතේ තිබිච්ච කෙලෙස් කයිනුයි වචනයනුයි ක්‍රියාත්මක කරන අවස්ථාව. නරක දේවල් කියන, නරක දේවල් කරන අවස්ථාව තමයි එතනදී වීතික්කම වෙන්නේ. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් හිත යට කිඳා බැහැලා තියෙන අවස්ථාව තමයි අනුසය අවස්ථාව. අනුසය අවස්ථාවේ ලෝභ, ද්වේෂ, මෝහ තිබ්බට අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ කෙලෙස් තමයි. කෙලෙස් හිතේ තිබ්බ කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ කෙලෙස් ක්‍රියාත්මක කරන්න ගත්තොත්. කොහොමද ක්‍රියාත්මක කරන්නේ? කෙලෙස් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ විදිහටත් නරක විදිහටත්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් කර්මය කියලා කිව්වහම ගොඩාක් වෙලාවට හිතන්නේ මේ නරක පැත්ත විතරනේ. මේක මගේ කර්මය කියලා කියන්නේ මොකක් හරි දුකක්, වේදනාවක්, කරදරයක් ආවම කර්මය කියනවා. දැන් කවුරු හරි කෙනෙකුට ස්වීප් ටිකට් එකක් හැදෙනවා. ලක්ෂ ගාන එහෙම නැත්නම් ලොකු මැණිකක්, නිල් මැණිකක් එහෙම හම්බ වෙනවා. අහලා තිනවද කවුරුවත් කියන අනේ මගේ කර්මෙ මට හම්බුණානේ මේ වගේ ස්වීප් ටිකට් එකක් ලොතරැයියක් ඇදුණනේ කියලා එහෙම කියනවද? නෑ. ඒක මගේ ලක් එක, මගේ වාසනාව එහෙම කියලා කියනවා. හැබැයි බලනකොට මේ දෙකම කර්ම තමයි. නේද? හොඳ විපාක ලැබෙන කර්ම තියෙනවා, නරක විපාක ලැබෙන කර්ම තියෙනවා. ඒතර හොඳ විපාක ලැබෙන්නේ මොකක් නිසාද? පින් නැමැති කර්ම නිසා. නරක විපාක ලැබෙන්නේ මොන නිසාද? පව් නැමැති කර්ම නිසා. එතකොට පින පව දෙකටම පොදුවේ භාවිතා කරන වචනේ තමයි කර්මය කියන වචනේ. එතකොට කෙලෙස් මුල් වෙලා හොඳ දේවල් කරන්නත් පුළුවන්, නරක දේවල් කරන්නත් පුළුවන්. දැන් කෙලෙස් කියලා කියන්නේ මූලිකව හිතේ හටගනු ලබන ප්‍රධාන සිතිවිලි තුනක්. ඒවට කියනවා අපි අකුසල මූල කියලා. මූල කියන්නේ roots. මුල් මොනවාද? ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මං කිව්වා ලෝභ, ද්වේෂ, මෝහ හිතේ තිබ්බ පමණින්ම පව් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ පව හෝ පින බවට මේ ලෝභ, ද්වේෂ, මෝහපත් වෙන්නේ කොහොමද? ක්‍රියාත්මක මට්ටමට එනකොට. කොහොමද ක්‍රියාත්මක කරන්නේ? කෙලෙස් අකුසල් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේද තුනයි. ඒ තමයි හිතින් ක්‍රියාත්මක කරනවා, වචනයෙන් ක්‍රියාත්මක කරනවා, කයින් ක්‍රියාත්මක කරනවා.
ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් වලට කියන්නේ මනෝ කර්ම කියලා. ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා වචනෙන් කරනු ලබන ක්‍රියාකාරකම් වලට කියන්නේ වචී කර්ම කියලා. ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා කයින් කරනු ලබන ක්‍රියාකාරකම් වලට කියන්නේ කාය කර්ම කියලා. තර සිතින් කයින් වචනයෙන් කියන තුන්දොරින් කරනු ලබන ක්‍රියාකාරකම් ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර වෙලා තියෙනවා නම් විතරයි කර්ම බවට පත් වෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් සිතින් කයින් වචනෙන් ක්‍රියාකාරකම් කරනවා ලෝභ ද්වේෂ මෝහ නැතුව. එතකොට අන්න ඒව කර්ම නෙවෙයි. ඒව හුදෙක් ක්‍රියාකාරකම් පමණයි. එතකොට ඒ විදිහට කටයුතු කරන කෙනාට තමයි කර්මයන් අඩු කරගෙන ගිහිල්ලා නිවනට සමීප වෙන්න පුළුවන්. රහතන් වහන්සේලා කටයුතු කරන්නේ එහෙමයි. රහත් වුණාට පස්සේ උන්වහන්සේලාත් සිතින් හිතනවා, වචන පාවිච්චි කරලා කතා කරනවා, ඊළඟට කයින් ක්‍රියා කරනවා. රහත් වුණා කියලා ඒව නොකරින්නේ නැහනේ. ඒ ඔක්කොම ක්‍රියාකාරකම් කරනවා කොහොමද? ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් නැතුව. ඒ නිසා රහතන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාසිත කියලා සඳහන් කරන්නේ අභිධර්මයේ අන්නේ ඒකයි. එතකොට ප්‍රථග්ජන අපි මොකද කරන්නේ? රහත් වෙච්ච නැති අපි ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර කරගෙන සිතින් කයින් වචනයෙන් ක්‍රියාත්මක වෙනවා. තර ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර කරගෙන සිතින් කයින් වචනෙන් නරක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒවට කියනවා පව්. ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර වෙලා සිතින් කයින් වචනෙන් හොඳ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒවට කියනවා පින් කියලා. එතකොට ඔය පින් සහ පව් කියන දෙකම ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර වෙලා කරන නිසා ඒවට කියන්නේ කර්ම කියලා. පුණ්‍ය කර්ම, පාප කර්ම. අන්න ඒ කර්ම තමයි සත්වයේකට සැප උදා කරමින් දුක උදා කරමින් දිගින් දිගට මේ සසර සැරිසරන්නට සසර ගමන් කරන්නට සත්වයාට හේතු වන්නේ. ඉතින් මේ සසර ගමන කෙටි කරගන්න වෑයම් කරන කෙනෙක් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා කරන ක්‍රියාකාරකම් නිසා තමයි මගේ සංසාර ගමන දික් වෙන්නේ කියලා දැනගෙන අර ක්‍රියාකාරකම් කරනවා. ක්‍රියාකාරකම් නවත්තන්නේ නැහැ, කරනවා. හොඳ දේවල් කරනවා. කොහොමද කරන්න ඕන? ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැති වෙන විදිහට. අන්න ඒවට කියන කුසල ක්‍රියා කියලා. ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව කරනු ලබන හොඳ ක්‍රියාකාරකම් ඒවට කියන්නේ පින් නෙවෙයි. ඒවට කියන්නේ කුසල් කියලා. කුසල ක්‍රියා. දර කුසල් වල අර විදිහේ කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මයන් ගෙවි යාම සිද්ධ වෙන්නේ. අන්නේ කර්මයන් ක්ෂය වී යාම තුල නිවනටපත් වෙන්න පුළුවන්. කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බානං කියලා සඳහන් කරන්නේ ඒකයි. ඒතර එහෙම කර්මයන් ක්ෂය වීගෙන ගෙවිගෙන ගියාම විපාක දෙන්න තරම් කර්ම නැත්තම් නැවත ප්‍රතිසන්දි විඥානයක් හැදෙන්නේ නැහැ. නැවත ප්‍රතිසන්දි විඥානයක් හැදෙන්නේ නැත්තම් ආයි උපදින්නේ නැහැ. ආයි ඉපදුන්නේ නැත්තම් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. ආයි ඉපදුන්නේ නැත්තම් උපතත් විපතත් අතරේ අප්‍රියයන් එක එකතු වෙන්නේ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ, කැමති දේ නොලැබී වෙන්නේ නැහැ. සරලව කිව්වොත් කිසි දුකක් නැහැ. එතකොට ඒ දුකින් තොරව තියෙන තැන තමයි සැපත නිවන. ඒ නිවන සාක්ෂාත් කරගන්න මොකද කරන්න ඕන? සිතින් කයින් වචනයෙන් ක්‍රියා කරනකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් ඉස්මතු වෙන්නේ නැති වෙන විදිහට සිහිය නුවණ පාවිච්චි කරලා වැඩ කරන්න දැනගන්න. අන්න එහෙම කරන කෙනාට කර්ම රැස් වෙන එක අවම කරගන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු කොහොමද කර්මයක් හැදෙන්නේ කියලා. දැන් මම මතක් කළානේ අපේ හිතේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් යට කිඳා බැහැලා තියෙනවා. තැම්පත් වෙලා තියෙනවා. ඔන්න ඔහම ඉන්න එක්කෙනෙක් ඇහෙන් රූපයක් බලනවා. දැන් එයාට අපිට තියෙනවනේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රයන් හයක්.
ඉතින් අපි හිතේ යට කෙලස් කිනා බහලා යට ගහගෙන තියෙන ඉන්න වෙලාවේ අපි ඇහෙන් රූපයක් බලනවා. ඒ රූපය ඇහැට පෙනිච්ච රූපය ලස්සනයි, ආකර්ශනීයයි. එතකොට ලස්සන රූපවල අපි සාමාන්‍ය ලස්සන රූපයක් ඇති වුණාම අපේ හිතට දැනෙන්නේ වේදනාවක් ඇති වෙනවා. අර රූපය අඳුනාගෙන වේදනාවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ලස්සන රූප දැක්කම ඇති වෙන වේදනාව මොකද්ද? සුඛ වේදනාව, සැප. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඇහෙන් රූප බලනකොට එයාගේ ඇස් දෙකට පේන කැත රූපයක්. එයා දකින්න අකමැති තරහකාරී කිය එහෙම නැත්නම් අවාසනාවන්ත කෙනෙකුගේ රූපයක් දකිනවා. ඒ රූපේ දැක්කහම එයාට ඇති වෙන වේදනාව මොකද්ද? සැපක් නෙවෙයිනේ. එයාට ඇති වෙන්නේ දුකක්. අයියෝ දීපාන්දරම දැක්කනේ කියලා. සාමාන්‍යයෙන් අපි සැප සහ දුක කියන මේ දෙක හමුවේ මොකද කරන්නේ? අපේ මානසිකත්වයේ මොන වගේද? අපි සැප වේදනාවක් ඇති වුණාම හොඳයි කියලා ඒකේ ඇලෙනවා. සැප වේදනාව හමුවේ තණ්හාව අවශ්‍ය ගන්න. දුකක් දැනුන වෙලාවේ අපි කරන්නේ මොකද්ද? ඒ දුකෙහි ගැටෙනවා. ගැටෙනවා කියන්නේ මොකද්ද? ද්වේෂය, පටිඝය. අන්න බලන්න අරමුණත් එක්ක අරමුණ හොඳ නම් හොඳ අරමුණේ ඇලිලා රාගය අවශ්‍ය ගන්න. අර නිදාගෙන ඉන්න තියෙන රාගය නැගිටවල ගන්නවා. ඊළඟට අපි දැක්ක රූපය කැතනම් කැත රූපය හමුවේ අපි අකමැති රූපයක් නේ ඒක හමුවේ ගැටිලා ද්වේෂය අවශ්‍ය ගන්නවා. එච්චරද රාගයයි ද්වේෂයයි විතර දවස ගන්න නෑ මෝහයක් තියෙනවනේ. කොහොමද ඒක වෙන්නේ? දැන් සමහර රූප තියෙනවා ලස්සනත් නෑ කැතත් නෑ මධ්‍යස්ථ රූප තියෙනවා. ඒව දැක්කහම අපි හිතනවා මේ ලස්සන ඒවයි ඇලෙනවා. එතකොට ඒක හොඳ නෑ රාගය විශ්සෙනවනේ. කැත ඒවයි ගැටෙනවා. ඒකත් හොඳ නෑ ඒක ද්වේෂය විශ්සෙනවනේ. මේක නම් ඉතින් ලස්සනත් නෑ කැතත් නෑ මෙන්න මේක හොඳයි කියලා අර මධ්‍යස්ථ රූපයේහි මොකද වෙන්නේ? උපේක්ෂා වේදනාව හමුවේ මෝහය අවශ්‍ය කරන එක හොඳයි කියලා හිතනවා. එතන මේකත් හොඳයි මේ තත්ත්වයෙන් තියෙනවා නම් හොඳයි කියලා ඒකෙත් බැඳෙනවා. ඒ මෝහය නිසා. එතකොට ඔන්න ඔය විදිහට අර සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා හමුවේ රාගයයි ද්වේෂයයි මෝහයයි දැන් ඔන්න ඇවිස්සලා එනවා. ඇවිස්සලා එනවා කියන්නේ මොකද? අර අනුසය වශයෙන් තිබිච්ච කෙලෙස් පරියුට්ඨාන වෙනවා. පරියුට්ඨාන වෙනවා කියන්නේ ඇතුලේ හිත ඇතුලේ ඇහැරිලා කැකෑරිලා නැගිටලා ක්‍රියාත්මක. කොහොමද දැන් මේක වෙන්නේ? අර දැන් ඇහෙන් දැක්ක රූපය ලස්සන රූපය නම් ඒ රූපය ආස්වාදනීය විදිහට හිතින් හිත ඉන්නවා. හරිම ලස්සන රූපයක් නේ. මගේ ජීවිතේට මෙහෙම රූපයක් දැකලා නැහැ. මේක කොහොම හරි මගේ කරගන්න නැත්තම් ආදී වශයෙන් හිතනවා. ඇලෙන විදිහට හිතනවා. අර රූපේ නැවත නැවත කැමති වෙන විදිහට හිතනවා. අන්න එතකොට රාගය වැඩි වෙනවා. එතකොට ඒක මගේ කරගන්න හිතෙනවා. මගේ කරගන්න හිතනවා කියලා කියන්නේ මොකද්ද? එතන දන්නේම නැතුව අවිද්‍යාව කියන විෂම ලෝභය ඇති වෙනවා. දැන් මේක මම තවත් සරල විදිහට කියන්නම්. දැන් ඔන්න ඔබ පන්සලකට යනවා. පන්සලට යන වෙලාවේ ගේට්ටුව දොර ගාවින් සෙරෙප්පු ගලවනවා. සෙරෙප්පු ගලවන තැනක් තියෙනවනේ. සෙරෙප්පු ගලවනවා. ඔබ සෙරෙප්පු ගලවන තැනම ඔබේ හිත දිනාගත්ත තවත් සෙරෙප්පු දෙකක් ගලවලා තියෙනවා දකිනවා. එතකොට මොකද කරන්නේ? අන්නේ සෙරෙප්පු දෙකට ඔබ ලස්සන රූපයක් ඒ සෙරෙප්පු දෙකට ඔන්න ආස හිතුණා. ආස හිතන එතන අර නිදාගෙන තිබිච්ච ලෝභය රාගය ඔන්න ගැස්සිලා හැරිලා ආවා. ඊට පස්සේ මේ ආස හිතිච්ච රූපය මගේ කරගන්න සෙරෙප්පු දෙක මගේ කරගන්න සිටිවිල්ලක් ආවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න තියෙන කැමැත්ත. අවිද්‍යාව. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඔබ එහෙම ආසාවක් ආවහම ඔබේ සෙරෙප්පු දෙක අර ආසාව ඇති වෙච්ච සෙරෙප්පු දෙක ළඟින්ම ගලවනවා. ඇයි ළඟින්ම ගලවන්නේ? යනකොට පැටලුණා කියලා දාගෙන යන ලෙසින්
නේද? එක ළඟ තිබුණේ කලබලීට දාගෙන ගියා කියලා කවුරු හරි යවුනොත් අහුනොත් හරි උත්තරයක් හදාගන්න ලේසි නිසා හැම ගලවල දාගෙන යනවා. දැන් ඊට පස්සේ බණ අහන්නත් ඇවිල්ලා දැන් හිතින් ප්ලෑන් කරනවා කොහොමද දැන් මේක යන ගමනේ දාගෙන යන්නේ කියලා. ඔහොම ඉන්න ගමන් බණ අහනකොට මම බණට කියන්නේ සෙරෙප්පු හොරකමේ ආදීනවා ගැන. එතකොට මොකද වෙන්නේ? අර හොරකම කරන්න කලින් තිබුණ අදහස මොන යට වෙනවා. අපෝ මේක කරන්න ගියෝ මෙහෙම විපාක විඳින්න වෙනවා කියලා දන්න නිසා දැන් ඔන්න අර හොරකම් කරන සිත එහෙමම නැති කර ගන්නවා. ඒ කරලා යන ගමන් දාගෙන ආපු දෙකම දාගෙන යනවා. දැන් ඔබ හිතනවා හොඳ වෙලාවට බණ ඇහුවේ නැත්තම් මට හොරකම කරලා මහා පවක් සිද්ධ වෙනවා කියලා ඔබ සැනසෙනවා. ඔබ හිතන ඔබට පව් උනේ නෑ කියලා. ඇත්තටම පව් උන්නේ නැද්ද? ඔව් ඇත්තටම උනේ නෑ කයින් කරන පව. හොරකම නැමැති පව උනේ නෑ. යනකොට දාගෙන යනවා කියලා. අන්න ඒකට කියන්නේ මොකක් කියලාද? මනෝ කර්මය කියලා. ඉතින් අර සෙරෙප්පු දෙක දාගෙන යන්න ආස හිතිලා සැලසුම් හදනවා නම් අන්න මනෝ කර්ම රැස් කරනවා. එතකොට ආසාව ඇති වුණා ආසාව ඇති වෙලා දැන් කොහොමද මම මේ ආසාව වෙච්ච එක මගේ කරගන්නේ කියලා හිතා කල්පනා කර ඉන්නවනම් ඒ හැම චේතනාවක්ම පව්. ඒවට කියන්නේ මනෝ කර්ම කියලා. එතකොට එහෙම හිතා ඉඳලා ඒවා ඊට පස්සේ කොහොම හරි කරලා අර ආසාව ඇති වෙච්ච එක දාගෙන යනවනම් ඒක මොකද්ද? කාය කර්මය. අන්න කයිනොත් කරා. ඊට පස්සේ දාගෙන යන්නත් කලින් ආසාව ඇති වෙච්ච දේ ගැන තවත් විශ්වාසවන්ත යාළුවෙකුට කියනවා. එහෙම කියන මෙන්න මේ සෙරෙප්පු දෙක නම් හරි හොඳයි කොහොම හරි දාගෙන යන යාළුවත් පාප මේ අපාය සහායක යාළුවෙක්. ඒ හින්දා යාළුවා කියන කොහොමද? මෙහෙම කියොත් නම් පොඩ්ඩක් අහුවෙන්න පුළුවන් අනිත් අයට පේන්නේ නැති වෙන මේ විදිහට දාගෙන යන්න කියලා දැන් වචනෙන් උපදෙස් දෙනවා. වචනේ කතා කරන්නේ හොරකම සම්බන්ධයෙන්. එතකොට මොකද්ද වෙන්නේ ඒක? අන්න හොරකම සම්බන්ධ වචී කර්මයක් සිද්ධ වුණා. ඔන්න කර්ම වෙන හැටි. එතකොට දැන් ඒ ඔක්කොටම අර කාය මනෝ කර්ම වචී කර්ම කාය කර්ම වලට මුල් වුණ සිටිවිල්ල මොකද්ද? ලෝභය. නේද? දර ඇයි ලෝභයක් ඇති වුණේ? අර රූප සෙරෙප්පු දෙක නැමැති රූපයේ ආස්වාදයෙන් බැඳීම. ඒ රූපය හොඳට අල්ලගත්ත හින්දා හිතින් සතුටු වෙලා අල්ලගත්ත හින්දා. එතකොට ඔන්න ඔය වාගේ තමයි ආස්වාදයෙන් සුබ ලස්සන අරමුණු වල ආස්වාදයෙන් බැඳිලා ලෝභ සිතිවිලි ඇති කර ගන්නවා. අසුබ අරමුණු වල ද්වේෂයෙන් ගැටිලා ව්‍යාපාද සිතිවිලි ඇති කර ගන්නවා. ඊළඟට මධ්‍යස්ථ අරමුණු වල මෝහයෙන් මුලා වෙලා මෝහ සිතිවිලි ඇති කරගෙන කර්ම රැස් කර ගන්නවා. එතකොට ඔය විදිහට ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වරදව හැසිරෙනවා, බොරු කියනවා, අරක්කු සිගරට් බොනවා, අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න හිතින් සැලසුම් හදනවා. ඊට පස්සේ නැසේවා වෙනසේවා හොඳක් නම් වෙන්න එපා කීකේ හිතින් සාප කරනවා. ඕව කරාට පව් සිද්ධ වෙන්නේ නැහැ. ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටික ආකල්ප ගැන සිටිවිලි ගැන හිතා ඉන්නවා. ඔන්න ඔහොම වෙනකොට මොකද වෙන්නේ? අර ලෝභ ද්වේෂ මෝහ කියන සිටිවිලි මුල් කරගෙන මෙයා සිතිනුයි කයිනුයි වචනේනුයි ක්‍රියාත්මක වෙලා අන්න පාප කර්ම සිද්ධ කරගන්න. අන්න කර්ම සිද්ධ වෙන හැටි. ඒ වගේම තමයි ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා හොඳ දේවලුත් කරන්න පුළුවන්. දැන් ලෝභය මුල් වෙලා සාමාන්‍යයෙන් කරන්නේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න එක හොරකම් කරන එක විතරක් නෙවෙයි. සමහර ලෝභය මුල් කරගත්තාට පස්සේ දානය දෙන්න අවස්ථා තියෙනවා. නේද? එතකොට එතන ලෝභය ඇති වෙන්නේ තමන් දෙන වස්තුවට නෙවෙයි. දීමෙන් ලැබෙන ප්‍රතිවිපාකයට ලෝභය ඇති කර ගන්නවා. දැන් ওই සමහර අම්මලා ඉන්න හරියට දන් දෙන අය. ඉතින් ඒ අයගේ දාන චේතනාව වැඩි දියුණු කරන්නත් එක්ක මම සමහර වෙලාවට කියලා තියෙනවා අම්මා හරියට දන් දෙනවනේ එහෙම කියලා. එහෙම කිව්වම යාට සතුට වැඩි.
සතුට වැඩි කමට නෙහිමයි ස්වාමීන් වහන්සේ දෙන තරමට නීතින් ලැබෙන්නේ කියලා කියනවා. නේද? දැන් දෙන තරමට ලැබෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. ඒක හරිය බිස්නස් එකක් නේ. නේද? චුට්ටක් දීලා ගොඩාක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම නිතර කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් දන් දෙන්නේ මාළු බානවා වගේ. නේද? ඒ මාළු බානකොට අර බිලි කොක්කේ යමුනනේ බොහොම චුට්ටි මාළු කෑල්ලක් නේ. ඉතින් මේ මාළු බාන එකනා අර බිලි කොක්ක දාගෙන ඉවර වෙලා හිතනවා දනේ මේ බිලි කොක්කේ අමුණපු සයිස් එකේ මාළුවෙක් ලැබේවා කියලා. නැහැනේ. ලොකු මාළුවෙක් බලාපොරොත්තු වෙලා තමයි ඉන්නේ. ඒ වගේ තමයි චූට්ටක් දීලා 19කට දීලා 1000කට ලැබෙන දේවල් ප්‍රාර්ථනා කරනවා. අන්න තණ්හාව. නේද? එතකොට හැබැයි තණ්හාවෙන් උනත් එතන කලේ මොකද්ද? අනුන්ගේ දේවල් ගන්න එක නෙවෙයි තමන්ගේ දේවල් දුන්නා. මොකටද? වෙනත් විපාක බලාපොරොත්තු ඒක හොඳ දෙයක්. තණ්හාව නරක බව ඇත්තයි කරපු ක්‍රියාව හොඳයි. එතකොට ඒ වගේවට කියන්නේ පින් කියලා. එතකොට අන්න ඒ වායි විපාක ඒ හොඳ දේවල් කරාම හොඳ විපාක ලැබෙනවා. එතකොට කර්ම න්‍යාය අනුව බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් තේරුම් ගන්න කර්ම සැකසෙන්නේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිතේ අකුසල් සිතිවිලි යටපත් වෙලා තියෙනවා. බාහිර සමාජයෙන් අපි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නවා. ඒ අරමුණු වල එක්කෝ අපි ඇලෙනවා, එක්කෝ අපි ගැටෙනවා, එක්කෝ අපි මුලා වෙනවා. ඒ ඇලීම් ගැටීම් මුලා වීම පදනම් කරගෙන අර හිතේ කිඳා බහැලා තියෙන ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයන් නැගිටින්න ගන්නවා, ඇහැරෙන්න ගන්නවා. ඇහැරිලා අර ලෝභය, ද්වේෂය, මෝහය වැඩි වෙන විදිහට අපි හිතනවා. අන්න එහෙම හිතන්න ගත්තාම තමයි පව් බවටපත් වෙන්නේ. ඒ හිතන එකට කියන්නේ මනෝ කර්ම කියලා. හිතන ඒව කියන එකට කියනවා වචී කර්ම කියලා. ඒ වගේම හිතන ඒව කරන එකට කියනවා කාය කර්ම කියලා. එමෙ හිතුනේ හොඳ දෙයක් නම් ඒ හොඳ දේවල් සිතින් කයින් වචනයෙන් කරන එකට කියන පුණ්‍ය කර්ම කියලා. හිතුනේ නරක දෙයක් නම් නරක දේවල් සිතින් කයින් වචනයෙන් ක්‍රියාත්මක කරන එකට කියනවා පාප කර්ම කියලා. අන්න කර්ම. එතකොට කර්ම විපාක මොන වගේද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යම් බඳු බීජයක්ද වපුරන්නේ වපුරපු බීජයට අනුරූපී ඵලයක් තමයි ලැබෙන්නේ. නේද? සාමාන්‍ය කෙනෙක් සිද්ධාන්තේ කවුරු හරි කෙනෙක් වී ඇටයක් ඉන්දනවා. මොකද ලැබෙන පැලේ? ගොයම් පැලයක් ලැබෙනවා. සමහරව එක සැරේ වී පැල කියලා. නේද? ගොයම් පැලයක් ලැබෙනවා. කවුරු හරි කෙනෙක් අඹ ඇටයක් ඉන්දනවා. අඹ පැලයක් ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. රෝපණය කරපු බීජයට අනුරූපී පැලයක් තමයි ලැබෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අඹ ඇටයක් ඉල්දලා උදේ හවස වතුර දාලා දන්න දෙයියන්ට බුදුන්ටත් කියලා අනේ දෙයි හාමුදුරන් කොහොම හරි මේ අඹ ඇටෙන් පොල් පැලයක් පැල කරලා දෙන්න කියලා. වෙයිද? එහෙම වෙන්නේ නැහැ. බීජ නියාමයට අනුව රෝපණය කරපු බීජයට අනුරූපී පැලයක් තමයි ලැබෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යහපත කරන එක්කෙනාට යහපත සැලසෙනවා, අයහපත කරන එක්කෙනාට අයහපත සැලසෙනවා. එහෙම කිව්වට සමහරු පිළිගන්නේ නැහැ. සමහරු කියන ආම්දුරු බණට නම් කියයි. ඒ වුණාට අපි කාටවත් කරදර කරන්නේ නැතුව අපේ පාඩුවේ ඉන්නේ. ඒ වුණාට මේ හැම කරදරයක්ම අපිටම නෙවෙන්නේ. බලන්නකෝ අහවලා කරන තරම්ම දාමරික වැඩ කරන හොරබැනකම් කරන අනිත් අයට කරදර කරන මේ මිනිසුන්ට හරියන්නේ කියලා එහෙම කියනවා. එහෙම කියන අය ඉන්නවනේ. ඒ හරියම දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි නිසා. නේද? ඒ සල්ලි තියෙන හැමෝම සතුටින් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරන්න එපා. බොහෝ ධනවන්තයන් ළඟ පරම සතුට නැහැ. අධාර්මික විදිහට ධනය හැමෝම සල්ලි තියෙන හැමෝම අධාර්මික විදිහට ධනය හම්බ කරන අය නෙවෙයි. හැබැයි අධාර්මික විදිහට ධනය හම්බ කරන අයට හිතට එකඟව සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මොනතරම් විදිහට එයා ප්‍රතිරූප ගොඩනගා එතකොට එයා හිතින් හැම තිස්සෙම ලත වෙන වේදනාවටපත් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට නරක කර්ම කරන කෙනාගේ හිතේ ඒ සතුට නැහැ. මොකද එයා හැම තිස්සෙම ලත වෙවි ඉන්න කෙනෙක්.
එයා අතීතයේ කරපු හොඳ ප්‍රබල කුසල කර්මවල විපාක විදිහට එයාට මේ භවය තුළ ඒවා විපාක දීලා හොඳ භවභෝග සම්පත් ලැබිලා සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. හැබැයි නරක කර්මවල විපාකයාට කොයිදී හරි විපාක දෙන එක ස්වභාවයක්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් සමහර අය ඉන්නවා නරක කර්ම කළාම ඒවායේ විපාකය උනත් අඩු වැඩි වශයෙන් ලැබෙන අය ඉන්නවා. දැන් බලන්න සමහරව ඉන්නවා හොරකම් කරන අය නේද? දැන් හොරකම් කරාම සමහරව ඉන්නවා කාටවත් අහු වෙන්නේ නැහැ. සමහරව ඉන්න මහා පරිමාණේ හොරකම් කරන අය කාටවත් අහු වෙන්නේ නැතුව කරන්න පුළුවන්. සමහර හොරු ඉන්නවා පුංචි හොරකමක් කරගෙන ආපු ගමන් පාරේදී මගදී අහු වෙනවා. නේද? හොරුන්ගෙත් එක එක ක්වොලිටිස් තියෙනවා. එක එක විෂමතාවයන් තියෙනවා. එතකොට හොරාට වුණත් ඒ විදිහට දුක් විඳින්න හරි සැප විඳින්න හරි ලැබෙන්නේ මොකක් නිසාද? මේ භවයේ කරපු කර්ම ශක්තිය විතරක් නෙවෙයි. අතීත භවවල කරන ලද කර්ම ශක්තියින් හා මුසුවයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කර්මය කියවන්න හැමෝටම බෑ. විශේෂයෙන්ම මේ කර්ම විපාකය කොහොම ලැබෙනවාද කියන එක මේ පුහුදුන් අපේ හිතට දැනෙනව අඩුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එය අචින්ත්‍ය ධර්මයක් හැටියට හඳුන්වලා තියෙන්නේ. කම්ම විසයෝ භික්ඛවේ අචින්තයෝ නචින්තේතපෝ. කර්ම විශේෂ කියන්නේ අචින්ත්‍ය හිතලා ඉවරයක් කරන්න බෑ. ඒ හින්දා නචින්තේතපෝ හිතන්න යන්න එපා. බැරි දේවල් හිතන්න ගියාම මොකද වෙන්නේ? යෝ චින්තේය උම්මාදස්ස විඝාතස්ස භාගියස්. හිතන්න ගියාම උන්මාදයට හේතු වෙනවා. පිස්සු වැටෙන්න හේතු වෙනවා. මොලේ අවුල් වෙනවා. ඉතින් දැන මොලේ අවුල් කරගන්න ඕනේ නැහැ. සාමාන්‍ය સિદ્ધාන්තය දැනගත්තාම ඇති මොකද්ද? හොඳ කරාම හොඳ විපාක ලැබෙනවා. නරක කරාම නරක විපාක ලැබෙනවා. සියලු කර්මවල විපාක මේ භවයේදීම ලැබිය යුතුයි කියලා කතාවක් නැහැ. දැන් කර්මය විපාක දෙන කාල අනුව හතරකට බෙදලා තියෙනවා. ditta ධම්ම වේදනීය කර්ම, ඊළඟට උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම කියලා. ditta ධම්ම වේදනීය විපාකය කියලා කියන්නේ මෙලොවදීම විපාක දෙනවා. අපි දැන් මේ භවයේ හොඳ කර්මයක් හරි නරක කර්මයක් හරි කරාම කර්මයේ විපාක දීම් වශයෙන් ඒක යෙදෙන ස්වභාවය අනුව මෙලොවදීම විපාක දෙන්න පුළුවන්. ස්ථීරව මොන කර්මද මෙලොවදී විපාක දෙන්නේ පරලොවදී විපාක දෙන්නේ කියලා අපිට කියන්න බෑ. දැන් අපි බලමු ගෙඩි හැදෙන ගහක් ගෙඩි හැදෙන මල් පිපෙන ගහක් කියලා හිතන්න. එතකොට අපිට එක සැරේටම කිසිම සංඥාවක් නැතුව කියන්න පුළුවන් මෙන්න මේ ගහේ මෙතනින් තමයි මල් හටගන්නේ මෙතනින් තමයි ගෙඩි හටගන්නේ කියලා. මල් හටගත්තොත් නම් අපිට යම් මට්ටමකට කියන්න පුළුවන් මෙන්න මෙතනින් ගෙඩි හට ගන්නවා කියලා. එහෙම නැතුව මල් එක සැරේටම ගහ දිහා බලලා කියන්න පුළුවන් මෙන්න මෙතනින් මල් හට ගන්නවා කියලා බෑ. ඒ අවශ්‍ය කරන පසුබිම උදා වෙච්ච වෙලාවට නියම විදිහට ඒ තැනින් මල් හට ගන්න පුළුවන්. අන්න ඒ වගේ කර්ම විපාක දීම සඳහා පසුබිම පසුතලයේ සැකසීලා තියෙන වෙලාවට කර්ම ඒ තැන්වලින් ඉස්මතු වෙනවා. දැන් පොළොවේ හතු පිපෙනවා. එක සැරේට අපිට කියන්න බෑ නිකන් සාමාන්‍ය පොළොවක් බල්ලේ මෙන්න මෙතනින් හතු පිපෙයි කියලා. නමුත් ඒ හතු පිපෙන්නට අවශ්‍ය කරන පසුබිම යම් තැනක සැකසීලා තියෙනවාද එතනින් හතු උඩට එනවා. අන්න ඒ වාගේ කර්මය විපාක දෙන්නට මෝදු වෙලා තියෙන යම් වෙලාවකද ඒ වෙලාවේදී කර්මෙ ඉන්න පුළුවන්. එතකොට ඒ කර්මය විපාක දෙනවා මෙලොවදී විපාක දෙනවා. ඒවට ditta ධම්ම වේදනීය කියනවා. මෙලොවදී නැතුව මරුණට පස්සේ ඊළඟ භවයේ විපාක දෙනවා. ඒකට කියන උපපජ්ජ වේදනීය කියලා. ඊළඟ භවයේ නැතුව සංසාරේ මොන යම් ආත්මයකදී හරි විපාක දෙන්න පුළුවන්. එතකොට අපි කියනවා මන්නම් දැනුවත් මේ ආත්මේ නම් කිසිම කර්මයක් කරලා නැහැ නරක දෙයක් කරලා නැහැ. එහෙම කියනවා. එන්න පුළුවන්. හැබැයි අතීත භවයන් පිළිබඳව අපි මොන වගේ කර්ම කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ භවය සුවපත් කර ගැනීම සඳහා වෑයම් කිරීම කරන්න ඕනේ. ඉතින් අතීත කර්ම උනත් විපාක දෙන්න සැදී පැහැදී නොවෙන්න පුළුවන්.
එතකොට අන්නේ අතීත භවවල කරපු කර්ම විපාක දෙන එක අපට පුළුවන් මොකද්ද කරන්නේ? පස්සට දාන්න. දැන් හිතන්න මේ භවයේ ඔන්න අපේ අතීත සංසාරයේ කරපු බරපතල අකුසල කර්මයක් විපාක දෙන්න සූදානම්ෙන් තියෙනවා. අපි කලින් ආත්ම 10කට විතර කලින් හොඳටම සත්තු මරණ කෙනෙක් බවට පත් වෙලා හිටියා. අපි හිතමු පෙස් කන්ට්‍රෝල් ආයතනයක වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් ෆාම් එකක කුකුල්ලු මරපු කෙනෙක් වෙන අවුරුදු ආත්ම 10කට කලින්. ඒකෙදි රැස් කරපු ඝාතන කර්මවල සත්ව ඝාතන කර්මවල විපාක දැන් ඔන්න ඒ ආත්මවලත් යම් යම් මට්ටමින් විපාක දීලා මේ ආත්ම 10කට පස්සේ අපි දැන් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ විපාක දෙන්න සැදී පැහැදී ඉන්නවා. කොහොමද විපාක දෙන්නේ? අර පාප කර්ම කරපුව සත්ව ඝාතනය කරපු අය අල්පායුෂ්කෝ මිය යනවා. ඒ කියන්නේ වැඩි කල දීර්ඝායුෂ විඳින්න බෑ යාලට. කෙටි කාලෙකින් මැරෙනවා. දැන් ඔන්න මෙයා කෙටි කාලෙකින් මැරෙන්නට නියමිත විදිහට කර්මය හැදීගෙන එනවා. ඒ අතරේ අපි මොකද කරන්නේ? පුළුවන් තරම් ව්‍යායාම් කරලා අභය දාණය දෙනවා. පුළුවන් තරම් සත්තු නිදහස් කරනවා. මැරෙන්න යන හරක් නිදහස් කරනවා. කකුලුව නිදහස් කරනවා. වෙන වෙන හිර කරගෙන ඉන්න කුරුල්ලෝ නිදහස් කරනවා. ඔය ආදි වශයෙන් හොඳ කර්ම කරනවා. අභය දාණය කියන්නේ ධර්ම දාණයට පස්සේ තියෙන හොඳම කර්මයක් නේ. අන්න ඒව කරනකොට මොකද වෙන්නේ? අර කර්මයේ තියෙන ඝනකම අඩු වෙනවා. හරියට ලුණු කැටයක් අරගෙන පුංචි වතුර භාජනයකට දැම්මොත් ඒ වතුර ලුණු රහ වෙනවනේ. ලුණු කැටයක් අරගෙන ලොකු වතුර භාජන පොකුණකට වගේ දාලා දිය කරොත් පොකුණේ වතුර ලුණු රහ වෙන්නේ නැහැ. ඒක ඩයිලූට් කරලා දැම්මා දිය කරලා දැම්මාම අර ලුණු සාන්ද්‍රණය අඩු වෙලා යනවා. අන්න ඒ වාගේ හොඳ කර්ම වලින් අපට පුළුවන්කම තියෙනවා නරක කර්ම තුනී කරලා දාන්න. එකකින් අදහස් කරන්නේ විපාක නොදී නැත්තට නැති කරනවා කියලා. විපාක දෙන එක පස්සට දාන්න පුළුවන්. ඒකයි කරන්න. දැන් සමහරු හිතාගෙන ඉන්නවා හොඳ කර්ම වලින් නරක කර්ම නැති කරලා දානවා කියලා. ඒක නෙවෙයි. මෙතන අර විපාක දෙන එක පස්සට දාන එකයි මේකෙන් කරන්නේ. එතකොට අන්න එහෙම පස්සට දදා ඉන්න ගමන් මොකද කරන්නේ? කොහොම හරි වෑයම් කරලා ඉක්මන් කරලා මාර්ගඵල ලබාගෙන නිවන් දකිනවා. අන්න එහෙම නිවන් දැක්කහම අර අකුසල කර්ම නිසා මරණින් පස්සේ එහෙම නැත්නම් කොහොම හරි සතර අපාය උපදින්න සිද්ධ වෙනවා නම් දුගතිගාමී වෙන්න වෙනවා නම් මරණින් පස්සේ ආපහු උපතක් රහතන් වහන්සේට නැති නිසා අර ඔක්කොම කර්ම ටික අහෝසි වෙලා යනවා. අනේකට තමයි අහෝසි කර්මය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට බැලුවොත් අපි සංසාරේ මොන වගේ කර්ම කරපු අයද දන්නේ නේද? ඒ අවිනිශ්චිත භාවයම අපි අන්න ශක්තියක් කරගන්න ඕන. ඒ ශක්තිය බවට පත් කරගෙන අපි ඒකට සූදානම් වෙන්න ඕන. අවිනිශ්චිත භාවය හැම සූදානම් වෙන්න ඕන. දැන් මම නිතර කියන කතාවක් තියෙනවා. දැන් අද කාලේ අපි වාහනයක් ගත්තාම අපිට සැකයක් තියෙනවා, බයක් තියෙනවා. මොකද්ද? කොච්චර හොඳට එලවගෙන ගියා පස්සෙන් ඇවිල්ලා හප්පයි කියන බය තියෙනවා. නේද? හැප්පෙයි කියන බය තියෙනවනේ. ඊළඟ බය තමයි හෙට ඉඳලා පෙට්‍රල් ගණන් යයි කියන බය. ඉතින් දැන් නම් බය වෙන දෙයක් නැහැ ගිහිල්ලා ඉවරයි මේනකොට. නේද? එතකොට ඔන්න ඔය විදිහ බයක් ඇති වුණාම අපි අලුතෙන් වාහනයක් ගත්තාම මොකද කරන්නේ? ඉන්ෂුරන්ස් එකක් ගන්නවා, රක්ෂණය කරනවා. ඊට පස්සේ කතරගම යනවා, ගිහිල්ලා එන ගමන් හැප්පෙනවා වෙනම දෙයක්. නේද? නමුත් මිනිස්සු වාහන රක්ෂණය කරනවා. දීපල රක්ෂණය කරනවා. ජීවිත රක්ෂණය කරනවා. මිනිස්සු ඉන්ෂුර් වෙනවා. මොකක් නිසාද? ඉන්ෂුර් වෙන්නෙම අන්ෂුර් නිසා. නේද? වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ වගේ තමයි අපේ ජීවිත. දැන් මේ මොහොතේ hina වෙලා හිටියට ඊළඟ මොහොතේ මොන කර්මයක් විපාක දෙයිද කියලා කාටද කියන්න පුළුවන්? අන්නේ අවිනිශ්චිත භාවයේ ශක්තියක් කරගෙන මොකද කරන්න ඕන? අප්‍රමාදී වෙන්න ඕන. පුළුවන් තරම් හොඳ දේවල් කුසලයේ වඩන්න ඕන. නිවනට සමීප වෙන්න ඕන. ඒතර බොහොම වෑයම් කළ උත්සාහ කරලා කොහොම හරි කරලා සෝවන් ඵලයට හරිපත් වුණොත් නේද? මොනතරම් අතීතයේ අකුසල කර්ම කරලා තිබ්බත් අපායগামী වෙන්නට හේතු වෙන සෝවන් ඵලයටපත් වුණොත් එතෙන් පටන් සහතික කරලා කියන්න පුළුවන් මොකද? මන් නම් මැරිලා ආපහු අපාය යන්නේ නැහැ කියලා. අන්න අර අවිනිශ්චිත භාවයෙන් බොහොම පිළිසරණක් ලබා ගන්නවා. ඉතින් ඒ විදිහට කර්ම විපාක ගැන කල්පනා කරලා අප අප්‍රමාදී වෙන්න ඕන. ඊළඟට
තවත් කර්ම જાතියක් තියෙනවා. ඒ කර්ම වලට කියනවා දැන් මරණාසන්න මොහොතේදී අපේ හිතට පහළ වෙන කර්ම જાතියක් තියෙනවා. ඒවට කියනවා ගරුක කම්ම, ආචින්න කම්ම, ආසන්න කම්ම, කටත්තා කම්ම කියලා. ගරුක කර්ම කියලා කියන්නේ ප්‍රබල කර්ම, බර කර්ම. ගරුක කුසල අකුසල දෙකම තියෙනවා. අකුසල බර කර්ම තමයි ආනන්තරීය පාප කර්ම. කවුරු හරි කෙනෙක් ආනන්තරීය පාප කර්ම පහ කරලා තියෙනවා නම් මැරෙන වෙලාවේ ඉස්සෙල්ලාම එයාගේ හිතට මතුවෙන්නේ කර්මය. ඒ සිතින් මැරිලා ගියා යන්නේම අපාය. සතර අපාය. ඊළඟට ගරුක කුසල කර්ම හැටියට ගන්න හොඳ දේවල් මොනවාද? ධාන සිත් සහ අර දස පුණ්‍ය ක්‍රියා. අන්න ඒව කරලපු එක්කෙනෙක්ට ඒ සිතින් ඒව කල්පනා කර කර ඉන්න වෙලාවේ මැරිලා ගියොත් ඒකාන්තයෙන්ම සුගතියක උපදින්න පුළුවන්. දැන් සමහර අයට එහෙම මරණාසන්න මොහොතේ මතක් වෙන තරම් ගරුක කර්මයක් කළා නැහැ. අපි හිතමු දැන් පින් පැත්තෙන් හොඳ පැත්තෙන් කතා කරගෙන යනවනම් හොඳ පිනක් කළා නැහැ. ප්‍රබලව හිතට දැනෙන. එතකොට මොකද වෙන්නේ? එයාට ඊළඟට පිහිට පිනිස පවතිනවා ආචින්න කර්ම. ආචින්න කර්මය කියන්නේ පුරුද්දක් විදිහට කරන කර්ම. අන්න ඒකත් ඉතාම වැදගත්. පුරුද්දක් විදිහට වැඩට යනකොට, ඉස්කෝලේ යනකොට අඩුම තරමේ පැන් වීදුරුවක් හරි බුදුහාමුදුරන්ට තියලා ඉතිපිසෝ ගාතාව කියලා වැඳලා යන්න පුරුදු වෙන්න ඕනේ. පුරුද්දක් විදිහට ගෙදර ඉන්න වෙලාවේ කෑම කනකොට බත් ටිකක් හැම එළවලුත් එක්ක මිශ්‍ර කරලා ගුලියක් හදලා ඉවරලා පීරිසියකින් තියලා කාලේ වුණාට පස්සේ ඒක ලේනෙකුට සතෙකුට කුරුල්ලෙකුට කන්න දෙන්නේ හොඳ පුරුදු. චුට්ටි පුරුද්දක් හරි එම ජීවිතේට ගලප ගන්න නොකඩ කොට පුරුදු කරන එක. ඊළඟට টয়ලට් එකට ගිහිපු වෙලාවක ඔබ දැක්කොත් පුරුද්දක් විදිහට සත්තු ඉන්නවා කූඹි එහෙම ඉන්නවනම් ඒ කූඹි අයින් කරන්න පුරුද්දක්. සමහරව ඉන්නෝනේ එහෙම කූඹි එහෙම වතුරේ දඟල හිටියොත් උපකල්පනය කූඹි කියන්නේ හොඳට පීනන්න පුළුවන් જાතිය අය. ඒ හින්දා අස් කරන්න ඕනේ නැහැ කියලා. මොකද අස් කරන්නේ නැතුව ෆ්ලෂ් කරනවා. නේද? මේක දිගේ ගිහිල්ලා වල පීනල කොහේ හරි එල්ලෙලා බේරෙයි කියන ආකල්පේන. එහෙම නැතුව මම අද දවසේ පුංචි සතෙක්ගේ හරි ජීවිතයක් බේර ගන්නවා. මං හොඳට අද වඩාක් දන්නේ නැතුව බුදුන් වඳිනවා. විදිහට ගලප ගන්න ජීවිතයේට හැමදාම කරන්න පුළුවන් පිනක්. ආචින්න කර්ම. අන්න ඒව පුරුද්දක් විදිහට කරන ඒවා මරණාසන්න මොහොතේ හිතට එනවා. එහෙමත් නැත්තම් එන්නේ ආසන්න කර්ම. ආසන්න කියන්නේ අර මරණාසන්න මොහොතේ අම්මලා තාත්තලා මැරෙන්න කිටු ළමයි හාමුදුරුවෝ එක්කන් ගිහිල්ලා පිරිත් කියලා පිරිත් කනට ඇහෙන පිරිත් ටිකක් දාලා තියෙන ඇහැට පේන රූපය බුද්ධ රූපයක් පේන තියෙනවා. අන්න ඒ වගේ අන්තිම මොහොතේ හිත හදා ගන්න කරන කර්ම. එහෙමත් ගන්න නැත්නම් කටත්තා කර්ම. කටත්තා කර්ම කියලා කියන්නේ මොනවද? සංසාරේ කොහෙදි හරි කරපු ඔය මොකක් හරි කර්මයක් එක සැරේට මතක් වෙලෙනවා. ඉතින් අන්න ඒ විදිහට කර්මයට අනුරූපව තමයි සත්වයාගේ ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට දැන් මරණින් පස්සේ මේ සත්වයා උපදින්නේ මොකක් නිසාද? අර මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේ හිතට පහළ වෙන චුතිසිතේට ගොදුරු වෙන කර්මයට අනුව. එතකොට චුතිසිතට ගොදුරු වෙන කර්ම තියෙන හින්දා තමයි මරණින් ආපහු උපතකට යන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් ඔය කියන ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගත්ත හොඳ හෝ නරක කර්ම සිතින් කයින් වචනයෙන් කරන්නේ නැතුව කුසලයම වඩලා ඒ අකුසලයෙන් බැහැර කරලා හිත හොඳට පුහුණු කරගෙන කර්මයන් ඡය කරගෙන ඉන්නවා. ඒතර යා කම්මක්ඛය තත්ත්වයටපත් වෙලා ඉන්නේ. ඒතර කර්මයන් ඡය වුණ නිසා එයාට ඊළඟට ප්‍රතිසන්දිය සඳහා යන්න විඥානයක් සැකසෙන්නේ නැහැ. ඇයි? කර්මය ඡය කරපු නිසා. ඒ ඊළඟ භවයට යන ප්‍රතිසන්දි විඥානයක් සැකසෙන්නේ නැත්තම් ඒ කියන්නේ මොකක්ද? ආයේ උපදින්නේ නැහැ. ආයේ ඉපදුනේ නැත්තම් වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. මේ කිසිදු දුකක් නැහැ. එහෙනම් දුක නැති කර ගන්න ඕන නම් මොකද කරන්න ඕන? කර්ම නිරෝධය සිද්ධ කර ගන්න ඕන. මොකද්ද කර්ම නිරෝධය කියන්නේ? කිසිම හොඳ දෙයක් නොකර ඉන්නවා කියන එකද? නෑ. නරක දේවල් සහ මුලින්ම නොකර ඉන්න ව්‍යායාම් කරන ගමනේ හොඳ දේවල් කරන්න ඕන. කොහොමද? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් තොරව. ඒ දේ කරන්න මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරය කියන එක හොඳට හිතේ පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? බැලු බැල්මට හොඳයි කියලා හිතනට පෙනුනට හොඳ දේවල් එක්ක වුණත්
නරක සිතිවිලි තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳ දෙයක් මුල් කරගත්තාම මේ හොඳ දේ තුල නරක සිතිවිල්ලක් තියෙනවද කියලා බලනවා. නරක සිතිවිල්ලකින් තමයි මම මේ හොඳ දේ කරන්න පෙළඹුණේ කියලා තේරෙනවා නම් මොකද කරන්නේ? ක්‍රියාව නවත්තන්නේ සිතිවිල්ල නවත්තන. අර නරක සිතිවිල්ල නවත්තල කරනවා. අන්න එහෙම නැවැත්තුවොත් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක උදේ ක්‍රියාවක් විතරයි. එතකොට ක්‍රියාවලට ආවේනික ඵලයක් තියෙනවා. ඒක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් ඔන්න දානයක් දීලා මට මේ දානි ආනිසංස බලෙන් මේව ලැබේවා කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. දුන්නේ දානයක් නම් දානයට ආවේනික ඵලයක් තියෙනවා. දැන් බලන්න කවුරු හරි කෙනෙක් නුවර පාර දිගේ නුවර යනවා. නුවර යන ගමන් කොළඹ ඉඳලා නුවර යන ගමන් වෙඳ යන්න ඕනද මට යන ගමනේ කෑගල්ල පහු කරන්න ලැබේවා කියලා නෑනේ නේද? නුවර පාරේ නම් යන්නේ කොළඹ ඉඳලා නම් යන්නේ පාරේ යනවා නම් හරියට වෙන පාරවල් අතර පාරවල් වලින් හැරෙන්නේ නැතුව කෑගල්ල කොහොමත් පහු වෙනවා. ඒ වගේ දානයක් දීලා මට මේ භවභෝග සම්පත් ලැබේවා කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. කරපු ක්‍රියාවට ආවේනික ඵලය ස්වභාවයෙන්ම ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? નિરાයාසයෙන් ලැබෙන දෙයක් ආයාසයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ගියාම වෙන්නේ තණ්හාව වැඩෙන එක විතරයි. ඒතර තණ්හාව වැඩිම තුල මොකද කෙලෙස් ඇවිසීම තුල මොකද වෙන්නේ? එයා නිවනින් ඈත් වෙනවා. ඒ නිසා නිවන් දකින්නට බලාපොරොත්තු වන කෙනෙක් මේ කියන ක්‍රියාකාරකම් සිද්ධ කරන කොහොමද? කර්ම සැකසෙන්නේ නැති වෙන විදිහට. ඒතර කර්ම සැකසෙන්නේ නැති වෙන විදිහට වැඩ කරනකොට මොකද වෙන්නේ? ලෝභය නැති වෙනවා. ද්වේෂය නැති වෙනවා. මෝහය නැති වෙනවා. කෙලෙස් නැති වෙනවා. අන්නේ කෙලෙස් තුනී වෙන විදිහට කටයුතු කරන කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ தත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඒ කර්මයන් හා බැඳුන සියලුම ධර්මතාවයන්ට වගකිවිය යුත්තේ අපි කියන එක වටහාගෙන කටයුතු කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ සුභ මානවකයාට කම්මසකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. මානවකේ තරුණය අපි හැමෝම මේ කර්මයේ ස්වකීය කරගෙන ජීවත් වෙන කම්මසකා එලා කම්ම යෝනි කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන ඉන්න. කම්ම බන්දු කර්මයේ ඥාතිය කරගෙන ඉන්නේ. කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පනීතතා. මේ ලෝකයේ හීන ප්‍රනීතතාවේ උත්පහත්කමට මූලික හේතුව තමයි මොකද්ද? තමන් විසින් කරන ලද කුසල අකුසල කර්ම. එකම පවුලේ දූ දරුවන් අතරේ පවා සමහරු ලස්සනයි, සමහරු කැතයි. සමහරු වාසනාවන්ත, සමහරු අවාසනාවන්තයි. සමහරු ගොඩක් කල් ජීවත් වෙන, සමහරු ඉක්මනට මැරෙනවා. සමහර අය හරියම ලෙඩ රෝග බහුලයි, සමහරු හරියම නිරෝගී. සමහරු ඉගෙන ගන්න හරි දක්ෂයි, සමහරු හරි මෝඩයි. සමහර අය ගොඩාක් සල්ලි තියෙන, සමහර අය හරිම දුප්පත්. ඒකට විවිධ හේතු කියන්න පුළුවන්, සමාජ අසාධාරණකම් ඒව කියන්න පුළුවන්. ඒ ඔක්කොම අතර තියෙන ප්‍රබල හේතු සාධකයේ තමයි කර්මය. ඒ කර්මය කා විසින්වත් කරපු දෙයක් නෙවෙයි, තමන් විසින් කරපු දේවල්. ඒතර තමන් විසින් කරපු කර්ම වලට වග කියන්න ඕන පරිබාහිර සමාජයයි නෙවෙයි, තමන්මයි. එතකොට තමන් කරපු හොඳ කර්මවල විපාක තමන්ට ලැබෙනවා, නරක කර්මවල විපාක ලැබෙන්නේ තමන්ටයි කියලා තේරුම් අරගෙන මේ සසර ගමන ගැන හොඳ බයක් ඇති කරගෙන මා විසින් කරගත් ලබන කර්මවලට අනුරූපව තමයි මට මේ සසර ගමන ගිහිල්ලා දුක් විඳින්න වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ සසර ගමන නිමා කරන්නට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් වලට අනුගතව කටයුතු කරන්න වෑයම් කිරීමයි අපි කළ යුතු වන්නේ. අන්නේ සඳහා පින්වත් ඔබ හැම දිනාටම කර්මය මූලික කරගෙන සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසී